ඇත්තටම කිව්වොත් ආකර්ෂණීය නීතිය කියන්නේ ඇත්තටම හරි අපූර්ව දෙයක්. මේක අලුත් දෙයක් නෙවෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය මේක හරියටම තේරුම් අරගෙන නැහැ. මේක ඇත්තටම විශ්වයේ තියෙන ගුරුත්වාකර්ෂණ නීතිය වගේම ස්ථිරතාවර නීතියක් කියලා අපිට කියන්න පුළුවන්. සරලවම කිව්වොත් ආකර්ෂණ නීතියේ මූලිකවම රහස තියෙන්නේ මෙන්න මෙතන. අපි අපේ ජීවිතයට අවශ්‍ය දේවල් අපේ සිතේ තියෙන සිතුවිලි සහ හැඟීම් වලින්ම අපේ දිහාට ඇදලා ගන්න එක තමයි ආකර්ෂණ නීතියෙන් පැහැදිලි කරන්නේ. ඔයා හිතන දේ තමයි ඔයාගේ යථාර්ථය වෙන්නේ. මේ නීතිය තේරුම් ගන්න පුළුවන් හොඳම විදිහේ උදාහරණයක් තමයි අපේ හිත චුම්බකයක් වගේ කියලා හිතන එක. මේ චුම්බකය තමයි අපි හැම වෙලාවෙම විශ්වයට සංඥා යොමු කරන්නේ. ඒ සංඥා මොනවද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ සිතුවිලි සහ හැඟීම් මත. දැන් මොහොතකට හිතලා බලන්න. ඔයා හැම වෙලාවෙම හිතන්නේ බය, දුක, අසාර්ථකත්වය වගේ දේවල් ගැන විතරයි කියලා. එතකොට ඔයා විශ්වයට යවන්නේ කොයි වගේ ඍණාත්මක කම්පනයක්ද කියලා මොහොතක් හිතලා බලන්න. විශ්වය හරිම සරලයි. මේක සංකීර්ණ දෙයක් නෙමෙයි. ඔයා මොන වගේ කම්පනයක් විශ්වයට යවුවත් ඒහා සමාන කම්පනයකින් යුත් දේවල් තමයි විශ්වය ආපහු ඔයාගේ ජීවිතයට ගෙනල්ලා දෙන්නේ. ඒක තමයි සමාන දේ ආකර්ෂණය කරනවා කියන විශ්වයේ ආකර්ෂණ නීතියේ સિદ્ધාන්තය. අන්න ඒක නිසා ඔයාට ලැබෙන්නේ නිතරම ප්‍රශ්න, කරදර, අගහිකකම් නම් ඔයා ටිකක් හිතන්න ඕන ඔයාගේ හිතේ තියෙන මූලික සිතුවිලි මොනවද කියලා. සමහර විට ඔයා නොදැනුවත්වම මේ දේවල් ඔයා හිතනවා වෙන්න පුළුවන්. ඔයා කාලයක් තිස්සේ පුරුද්දකට හිතාගෙන ආපු නරක සිතුවිලි වෙන්නත් පුළුවන්. එතකොට මොකද මේ සිතුවිලි මෙච්චර බලවත් වෙන්නේ? මොකද කිව්වොත් අපේ සිතුවිලි කියන්නේ මේ නිකන් අදහස් නෙමෙයි. ඒවට ශක්තියක් තියෙනවා. සරලවම කිව්වොත් ඒවට තියෙනවා නිශ්චිත කම්පන වේගයක්. උදාහරණයකින් ගත්තොත් අපිට දැන් සතුට, ආදරය, කෘතඥතාව වගේ හොඳ හැඟීම් වලට කියන්නේ හරිම වේගවත් සැහැල්ලු කම්පනයකින් යුත් හැඟීම් කියලා. මේවා උසස් කම්පන කියලාත් අපි හඳුන්වනවා. හැබැයි කෝපය, ඊර්ෂ්‍යාව, බය, හිඟකම් වගේ හැඟීම් වලට තියෙන්නේ හිමින් එහෙම නැත්නම් ටිකක් බර වැඩි නෙගටිව් කම්පන. මේවා පහත් කම්පන කියලා අපි හඳුන්වනවා. ඉතින් ඔයාට ඕන ලස්සන සතුටුදායක ජීවිතයක් නම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාව නිතරම මේ වගේ උසස් කම්පනයක තියාගන්න. විශ්වයට ඔයාගේ වචන තේරෙන්නේ නැහැ. හරිද? ඔයා මට සල්ලි ඕන කියලා කෑ ගැහුවට විශ්වයට ඒ දේවල් තේරෙන්නේ නැහැ. ඔයාගේ හිත ඇතුලේ තියෙන්නේ මට සල්ලි නැති වෙයිද? අනේ මම දුප්පතෙක් නේද? මට පොසතෙක් වෙන්න බැරි වෙයි නේද? මට සල්ලි ළඟා කරගන්න බෑ නේද වගේ අදහස් නම් ඔයාට කවදාවත් විශ්වයෙන් ධනය ආකර්ෂණය කරගන්න බෑ. ඒක නිසාම තමයි මේ නීතියේදී හැඟීම කියන දේ සිතුවිල්ලටත් වඩා බලවත් වෙන්නේ. ඔයා දැනටමත් ඒ දේ ලැබුණා වගේ දැනෙනවා නම් ඔයාගේ ඉල්ලීම විශ්වයට හරිම පැහැදිලි. ඉතින් මේ නීතිය සාර්ථක කරගන්න මූලික පියවර 3ක් විද්‍යාඥයෝ හඳුන්වලා දීලා තියෙනවා. අපි බලමු මේ පියවර 3. පළවෙනි පියවර තමයි ඉල්ලීම. ask. ඔයාට හරියටම මොකක්ද ඕන කියලා තීරණය කරන්න. මේක හැම වෙලාවෙම නිශ්චිත සහ පැහැදිලි ඕන. සල්ලි නම් සල්ලි කීයක්ද? හරියටම සල්ලි ගන්න. කොච්චර කාලෙකින්ද මේ සල්ලි ඕන? ඒ වගේම මොන වගේ ක්‍රමයකින්ද ඔයාට මේ සල්ලි ඕන? හරියටම නිශ්චිතව තිතටම පැහැදිලිව ඉල්ලන්න. දෙවන පියවර විශ්වාස කිරීම. මේක තමයි මේ නීතියේ වැදගත්ම දේ. ඒ වගේම ටිකක් අමාරුම කොටස. ඔයා ඉල්ලපු දේ ඔයාට දැනටමත් ලැබිලා තියෙනවා කියලා 100% ඔයා හදවතින්ම විශ්වාස කරන්න ඕන. ඔයාට හිතට එන සැකය මේ හැම දෙයක්ම අවලංගු කරනවා. ඒ නිසා සැකයට කිසිම වෙලාවක මේ වෙලාවේ වාගේ හිතට ඇතුල් වෙන්න දෙන්න එපා. ඒ වෙනුවට ඔයාට ඒ දේ දැන්ටම ලැබිලා තියෙනවා නම් ඒක ලැබුණාට පස්සේ ඔයාට දැනෙන සතුට දැම්මම විඳින්න පුරුදු වෙන්න. ඒ වෙනුවෙන් විශ්වයට ස්තුති කරන්න. අපි බලමු තුන්වෙනි පියවර මොකක්ද කියලා. තුන්වෙනි පියවර කියන්නේ receive, receptive, බාර ගන්න ඕන. මේක කියන්නේ නිකම්ම ඉඳගෙන ඉන්න එක නෙමෙයි. ඔයා ඉල්ලපු දේ ඔයාගේ ජීවිතයට එනකොට ඒ අවස්ථාව ආධ්‍යාත්මින්ම හදවතින්ම බාර ගන්න සූදානම් වෙලා ඉන්න එක තමයි මේ receive කියන එකෙන් පැහැදිලි කරන්නේ. මේක තමයි ඔයාගේ ක්‍රියාව කියන කොටසට එන තැන. හරිද? ඔයාට විශ්වයෙන් ලැබෙන මඟ පෙන්වීම අදහස් යෝජනා අනුව ඔයා ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක තමයි මේකේ සඳහන් වෙන මේ receive කියලා කියන්නේ.
ඔයාගේ ලබා ගන්න සුදුසු තැනැත්තෙක් බවට පත් වෙන්න නම් ඔයාගේ අදාළ දේවල් වල යොමු වෙලා ඉන්න ඕන. ඔයාගේ ක්‍රියාවන් වල යොමු වෙලා ඉන්න ඕන. සමහර විට ඔයා ඉල්ලුවේ රස්සාවක් නම් ඔයා ඉල්ලපු රස්සාව ලැබෙන්නේ ඔයාට කරන්න තියෙන පොඩි පුහුණු පාඨමාලාවක් නිසා වෙන්න පුළුවන්. එතකොට ඒක විශ්වයෙන් එන සංඥාවක්. මෙන්න මේ නීතිය සාර්ථක කරගන්න නම් ඔයා හැම වෙලාවකම ධනාත්මකව හිතන්න ඕන. මොකද ඍණාත්මක සිතුවිලි වලින් කවදාවත් ඔයාට හොඳ දේවල් ආකර්ෂණය කරගන්න බෑ. හැබැයි මේකෙදි දැන් ඔයා හිතනවා දවසට විනාඩි 5ක් විතර හොඳට හිතලා ඉතුරු පැය 24ම ඔයා නරක දේවල් ගැන හිතනවා. ඉතින් වැඩක් නැහැ. ඔයාගේ ඇඟේ තියෙන ভাইබ්‍රේෂන් එක හැම වෙලාවෙම මේන්ටේන් කරගන්න ඕන ධනාත්මක ভাইබ්‍රේෂන් එකක් විදියට. ඒක හරියටම කියනවා නම් අර විරුද්ධ සිතුවිලි විශ්වයට යවන එකක් වගේ. ඒ කියන්නේ ඔයා හොඳ සිතුවිලි ඔයා තියාගෙන ඉවිල්ලා ඔයාගේ නරක සිතුවිලි එළියට දාන්න. කවදාවත් ඔයාගේ සිතුවිලි හොඳ වෙලා විශ්වෙන් ඔයාට නරක සිතුවිලි ආකර්ෂණය කරගන්න බෑ වගේම ඔයාගේ සිතුවිලි නරක වෙලා ඔයාට හොඳ සිතුවිලි ආකර්ෂණය කරගන්න බෑ. එතකොට විශ්වය කරන්නේ ඔයාගේ ඇඟේ තියෙන සිතුවිලි වලට සමාන සිතුවිලි සංඛ්‍යාතකින් තියෙන සිතුවිලි දෙනවා වගේම ඔයා හදපු ඒ සිතුවිලි වලට ඒ සංඛ්‍යාත වලට සමාන භෞතික ප්‍රතිරූපයන්ද ඔයාට ආකර්ෂණය කරලා දෙන එක තමයි විශ්වය කරන්නේ. අන්තිමට මතක තියාගන්න ඕන දේ තමයි මේ නීතිය ඔයාගේ ජීවිතයට යොදා ගන්නම් ඔයාගේ සිතුවිලි සහ හැඟීම් වල පාලනය ඔයාගේ අතට අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒක තමයි මේ නීතිය ඔයාට කරන්න පුළුවන් ලොකුම බලවත්ම දේ. ඔයාගේ ජීවිතේ ප්‍රධාන නිර්මාපකයා වෙන්නේ ඔයා. මේ ලෝකේ හොඳම දේ ඔයාට ලැබෙන්න අනිවාර්යයෙන්ම ඔයා සුදුසුයි. ඒක නිසා ආකර්ෂණීය නීතිය කියන්නේ ඔයාගේ අන්න ඒ ගමනට උදව් කරන බලවත්ම යාළුවෙක් බව මතක තියාගන්න. හැමදෙනාටම ජය වේවා.